මට එයා නැති අඩුව ඒක මාර විදියට දැනෙනවා. මගේ තාත්තා තමයි මගේ ජීවිතේ හම්බ වෙච්ච පට්ටම චරිතය. එයා හොඳ කෙනෙකුත් නෙමෙයි නරක කෙනෙකුත් නෙමෙයි. ඔයාගේ තාත්තත් එහෙම වෙන්න ඇති. හැබැයි දවසක අපිට එයාව හැමදාටම නැති වෙනවා. විශ්වාස කරන්න අන්න එදාට. ඔයාව වෙවුලන්න පටන් ගනී. මුළු ලෝකෙම අඳුරු වෙලා වගේ දැනේ. පස්සේ උඹට මතක් වෙයි එයා උඹට බැනපු හැටි කොච්චර තදින් හිටියද කියලා. එතකොට තමයි තේරෙන්නේ. එයා එහෙම හිටපු නිසා තමයි උඹ අද කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ. ඒත් ඒක තේරෙනකොට උඹ පරක්කු වැඩි. උඹ කවදාවත් එයාට ආදරෙයි කියලා නැහැ. ඒ මිනිස්සයා කරපුවට ස්තුතියි කියලාත් නැහැ. අනේ මගේ තාත්තේ මට සමා වෙන්න. ඔයාට පුළුවන් විදියට කරපු හැම දෙයකටම ස්තුතියි. මම ඔයාට ආදරෙයි. ඔයා ජීවත් වෙලා ඉන්න කාලේ මම ඔයාව දැක්කේ හතුරෙක් වගේ තාත්තේ. මට සමා වෙන්න තාත්තේ. මට ඔයා නැතුව පාළුයි. මම උඹලගෙන් වැඳලා ඉල්ලන්නේ මම කරපු වැරදි කරන්න එපා. ජීවත් වෙලා ඉන්න කාලෙම මේ මිනිහට සලකපල්ල. සතුටින් තියපල්ල.